ශිව දෙවියන්ගේ පුත්‍රයා වන කාර්තිකේය හෙවත් කතරගම දෙවියන්ගේ උපත පිළිබඳ සඳහන් කතාවේ පෙර කොටසේදී ශිව දෙවියන්ගේ පුත්‍රයා විසින් පමණක් තමාව මරා දැමිය හැකි බවට වරයක් ලබාගත් බලවත් යක්ෂ රජෙකු වන තාරකාසුරගේ උපත ගැන පෙර කොටසේදී සඳහන් කළා. ශිව දෙවියන් සහ පාර්වතී දේවීට ඒ වෙන විට දරුවන් සිටියේ නැහැ. ඔවුන් ආදරයෙන් සිටින එක් මොහොතකදී අදුරු වලා අතරේ එක් රුවක් තමන් වෙත ඇදෙන සේයාවක් දැක්කා. එතෙන් සිට කතාව මෙසේය. ඇගේ සිරුර අලු වලින් තැවරී තිබුණා. ඇගේ ඇස් දුකින් පිරී තිබුණා. ඒ රති. රති කියන්නේ කාමදේවියන්ගේ හෙවත් ප්‍රේමී දේවියන්ගේ බිරිඳයි. වරක් ශිවගේ හදවතේ ආදරය අවදි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී ශිව විසින් ඔහුව අලු කළා. මගේ ස්වාමියා දැන් අලු වෙලා. ඔබගේ තුන්වන ඇසෙන් ඔහුව පුළුස්සා දැම්මා. ඒත් ඔබ මෙතන ඔබේ ආදරය සමරනවා. මම දුකින් නිබාගාතේ යනවා. ආදරය ලෝකයේ පැවතීම වරදක්ද? ශිවගේ බැල්ම බිමට වැටුණා. ඔහුට පසුතැවිල්ලක් ඇති වුණා. ඔහුගේ ඇස් අදුරු වලාකුළුසේ අදුරු වී ගියා. ඔහු තවමත් ජීවත් වෙනවා. ශරීරයෙන් නොව ආත්මයෙන් ද්වාපර යුගයේදී ඔහු නැවත ඉපදෙනු ඇත. ක්‍රිෂ්ණාගේ සහ රුක්මිණිගේ පුත්‍රයා වන ප්‍රත්‍යුම්න ලෙස ඔහු ඉපදී. රති, ඔබ එම යුගයේදී මායාවතී වනු ඇත. ඔබ නැවත එකිනෙකා සොයා ගනු ඇත. නමුත් රතිගේ දුක කෝපයට පත්විය. ඒ යුගය ගොඩක් දුරයි. මම එතකන් දුක් විඳින්නේ ඇයි? තනියම මම මගේ කාමදේවෙක්ක ආයෙත් එකතු වෙනකන් පාර්වතී ඔබට දරුවෙක් ලැබෙන්නේ නෑ. භයානක නිශ්ශබ්දතාවයක් ඇති වුණා. ශිව නිශ්චලව සිටියා. නන්දි පවා ගල් ගැසෙන්නට වුණා. පාර්වතීගේ සිනහව මැකී ගියා. විශ්වය කම්පනයෙන් රැලි ගැසුණා. දැන් මුළු විශ්වයේම ඉරණම වෙනස් වෙන්නට වුණා. දේව සභාව යළිත් රැස් වුණා. පාර්වතීට දරුවෙක් ලබන්න නොහැකිනං කවුද තාරක අසුරයාව විනාශ කරන්න ඉන්නේ? බ්‍රහ්ම දෙවියන් දෑස් වසාගත්තා. කෙසේ වෙතත් බොහෝ කරදරවලින් පසු ශිව දෙවියන් පාර්වතී දේවිය සමග විවාහ වුණා. ශාපය නිසා පාර්වතීට ගැබ් ගැනීමට නොහැකි වූ නිසා ශිව දෙවියන් අයව ගුහාවකට ගෙන ගොස් භාවනා කරන ලෙස ඉල්ලා සිටියා. ඔවුන් දෙදෙනාම භාවනා කරන අතරතුර ඔවුන්ගේ විශ්ව ශක්තියෙන් ගිනි බෝලයක් මතු වුණා. මේ අතර තාරකාසුරගෙන් අනාරක්ෂිත වූ අනෙක් දෙවිවරු ගිනි බෝලය අල්ලා ගැනීමට අග්නි නොහොත් ගිනි දෙවියන් වෙත යවුවා. නමුත් ගිනි බෝලයේ ශක්තියේ උණුසුම අග්නිට පවා දරාගත නොහැකි විය. ඔහු ඒ ගංගා දේවිය වෙත බහර දුන්නා. ගංගාට පවා ශක්තිය දරාගත නොහැකි වූ විට ඇය ගිනි බෝලය වනාන්තරයක තැන්පත් කළා. එම ගිනි බෝලයෙන් පිරිමි දරුවෙක් ඉපදුණා. ස්වභාව දහම සතුටු වුණා. ස්වර්ගීය බෙරහඩ ගිගුරුම් දුන්නා. දෙවිවරු ප්‍රීති වුණා. දෙවිවරු දරුවා ඇතිදැඩි කිරීම සඳහා කෘතිකා ලෙස හැඳින්වෙන කන්‍යාවන් 6 දෙනෙකු සූදානම් කළා. දරුවාට කිරිදීමෙන් ඔවුන් ඔහුව තමන්ගේම පුත්‍රයා ලෙස ඇතිදැඩි කළා. ඔහු කෘතිකීය ලෙස හඳුන්වනු ලැබුවා. ඔහු කලලයකින් මතු වූ බැවින් ඔහු ස්කන්ධ ලෙස ප්‍රසිද්ධ වුණා. ස්කන්ධ කුමරු විශ්වය බේර ගැනීම ඊළඟ කොටසින් බලාපොරොත්තු වන්න.